Productions. මේ පාර කන්නේවක් ගොඩ දාගන්න සමන් දෙයියා මුදුරන්ගේ පිහිටෙම වැඩේ පටන් ගන්න ඕන. අද කාටද කෙලින්නේ? සිරිදාසය කුඹුරු කොටනවා. ඕකට නම් අද මොකක් හරි කරන්න ඕනේ වැඩි. දෙන්න හොඳ නැහැ කුඹුර කොටන. සිරිදාසයෝ. හිච්චා. මොකද ඉතින් කුඹුරු කොටන්න බහලා තියෙන්නේ පාන්. ඔව් බං කුඹුරක් කොටන්න ගත්තා. කෑන්ට ළමයින්ට කන්න දෙන්න එපා බං. නිකන් ඉඳලා බෑනේ. දැන් කුඹුරක්වත් කොටන්න එපා නේද? ඔව් බං. නිකන් ඉඳලා බෑ මේ කාලේ. බලහන්. ඒක නෙමෙයි මේ වෙනවට එහෙම කියනවා නෙමෙයි. මේ පාර ගම් වතුරක්වත් ආවොත් එහෙම කොහොම හොදයි. ඔයක කතා කියන්නේ පා බං. නෑ ඉතින් කුඹුරු කොටලා කාටද සිරිදාසයෝ හරි ගියේ. යකෝ දැන් හරි ගියත් නැතත් මගේ ගෑන්ට ළමයින්ට කන්න දෙන්නේ මම මේකෙන්නේ. මෙච්චර කාලයක් කුලී වැඩ කරලා හොයාගත්ත සල්ලි දීලා. දැන් ඒක හොයන්න බෑ. ඔරුවට මඩනා ගන්න එක විතරයි බං ගෙදර ගිහලා නිදාගනි. හුවක කතා කියන්න එපා යකෝ. ඵලයන් මගේ දැහැට නොබිනි. ඵල. සිරිදාසමේ මොකද හිච්ච දුවන කඩාගෙන? ඌ මෙතෙන්ට ඇවිල්ලා උදේ පාන්දර දෙයියන්ගේ පිටින් වැඩක් පටන් ගත්තා. මූසල කතාවක් කිව්වා බං. මම පැන්නුවා. මේ කඩාගෙන ඉදුව මම දැක්කා. පුතා කොහෙද යන්නේ දැන්? මම මේ පතල් යනවා මාමේ. අනේ දෙයියන්ගේ පිටින් උදේ ගලක් ගරාගෙන වරින් හොඳේ. මොකක්ද අර කිව්වේ? ඌ කියනවා ගම් වතුරක් ආව වැඩ ඉවරයිලු. බලහන්කෝ වැඩක් පටන් ගත්තා විතරයි. කොහොම කියන්න හොඳ නෑ මාම මිනිසුන්ට. ඌ බං මේ මන්දා. අවද හැදේද කියලා කාලා කන්නේ. මාම ඔය හිතන්න එපා මිනිස්සුන්ට මොනවද කරන්න කියන්නේ බැරි මාම. තමන් දෙයක පිටින් මාම වැඩේ පටන් ගන්න ඕන. හොඳයි පුතේ. මම යනවා හොදේ. හොඳයි පුතේ. කලක් ගරාගෙන වරින් හොඳේ. ගරුමු ගලා. මුදලාලිය ඉන්නව නේද? මුදලාලි මම ඒක කොහෙ යන්නේ? වැඩි පැත්තේ. ඉඳගනින් පහ කතා කරන්න. ඉඳගන්න. සුනිලුත් තියනවා නේද? කාපන් බේක් ගන්න. ගමේ බඩු නේද මුදලාලි? ගමේ බඩු. ඒ කොකෝ එන්නේ? මුදලාලි නිකන් කඩේ පැත්තේ. වැඩ කරන්නේ. වැඩද? ඉඳලා නිකම්ම වැඩ ඉන්න. තමයි අපි කරන්නේ මුදලාලි. නිකම්ම ඉන්න බං ගමට එලා ඒ යවයි ටික්. ගමේ බඩු වුණාට අමුයි නේද මුදලාලි? බට ඉතින් ගමේ මොකක් හරි කිව්වොත් එනවා අයියෝ ඇද්දමයි බං උඹලා හොයන්නේ. පාපන්කො කණේ.
සෑහෙන අමුනේ. අද හොයන එක ඉවරයක් නැහැ නේද? ඒ සරත් මලයා. පොඩ එනවාකෝ. ජේ මොකද කොහෙද මම මේ ජැන්ඩි පහට අඳගෙන යන්නේ? මම කොළඹ යන ඉන්ටර්විව් එකට ඉතින් ඔබට ඉන්ටර්ව් එක මේ කොළඹ කම්පැනි එකේ ඉන්ටර්විව් එක සමහර වෙලට නවතින්නත් වෙයි කියයි අත්තිලව මේ උඹට ඔය ගාම වැඩ හම්බ වෙයි. පිස්සුද බං? ඔය ඉන්ටර්ව් වලට ගිහලා කාටද යකෝ හරි ගියේ. ඉන්නේ වැඩක් බලන්න ගෙදෙට්ටුලා හිටාම. මොකද හිතුවේ කියපු ගුහක කතාව. ඉතින් මම ඇත්තනේ කිව්වේ. යකෝ ගවයේ එකේ තනකට යනකොට උන්ගේ කකුල නැදින එක නෙවෙයි අපේ වැඩේ. උන්ටත් උදව් කරන්න ඕනි. උඹලා තනකට යන්න නැත්නම් උන්ට හරි යන්න කිව්වා. ඒක බලය මුදලාලි ඒ තමයි. උඹ බලයන් පුතේ. උඹ බලයන් පුතේ උඹේ ගමන. අපිට වල කපන්නමයි ඉන්නේ බලපංකෝ කියලා තොපිලට හරියයිද කියලා. උඹ බලයන් පුතේ උඹේ ගමන. උඹට අනිවාර්යෙන් හරියනවා. බලය හිටියේ යන්න මේ උඹලාලි ඌන් බාන්න ගියාට අනිත් පැත්තට එන්නේ නැද්ද කියලා හොඳේ. මම කතාවේ හිටන් හිට ගුහක කතා කියන්නට ගමේ එකට උඩට යන්න දීපන් යකෝ උඹලා ඔය කාලකන්ණි කරලා හරියන්නේ නැහැ නේ උණු. හරි මේ මුදලාලි මේ ගහන්නෝ. දැන් මුදලාලි මෙච්චර කල් කඩේ කරා. මුදලාලිට මොනවද හරි ගිහිල්ලා තියෙන්නේ? අනේ මේ හිට්ටෝ. උඹලා කවද්ද මං ගමේ එකේ හොඳක් දකින්නේ ගුහකයා. ඉතින් පළයම යන්න. හරි ඉතින් මම ඇත්තනේ කිව්වේ මුදලාලිට හරි ගිහිල්ලා තියෙනවා. ගුහක කතා කියන්න එපාකෝ මේ. දැන් කාපු ගෙහෙක දෙන එක අවසර කල්ලි කියලා බලයන් හරි දෙවිලා. දෙයි මම මුදලාලි. උඹ ඒකෙන් දෙන්නේ. ආයිබෝවන් ඔබ මේ එක්වෙන්නේ තොට ළඟ නැති මගදට YouTube නාලිකාව සමගයි. ඔබ මේ දකින්නේ සුන්දර දුම්බර ගැමිනිවසක් ඉදිරිපිට. අපි අම්මේගේ අසිරිය විඳින්න ඉන්න මාත් එක්ක. sorry අයියා sorry action බෑ වාගේ තිතුවා අට මගුල හදනවනේ. sorry action නමුද? ඕකේ? okay cut අයියෝ අංකල් පොඩ වෙන වැඩක් නේ කවුද මේ අංකල් ගන්න අපිට මේ 6-4 පොර කවුද ගඩොල් බාගුත් තියාගෙන. මෙයා මගේ අලුත් මේ කියන්නේ අකෝ මට අංකල් බංකල ගන්නේ. අයියෝ කවුද මේ? චෝ මේ මගේ අලුත් ඩිරෙක්ටර් ඉරටරේ. ඔව් අලුත් පික්කලා මගේ වැඩ ගන්න මෙයා තමයි. ඩිරෙක්ටරේ වල කියපන් අපේ මේ වැඩ වලින් අතුරු රිංගුවාන් අපිට වැඩේ කරගන්න බෑනේ මට බෝලා. කොහොමද මේ ඇඳගෙන? අපි මේ අලුත් YouTube නාලිකාව පටන් ගත්තා. බලපන් උඹ ලස්සනයක්. එහෙම තමයි තැනකට එන්න හදන්නේ. උඹලත් බම් මේ මැදින් රිංගුවාන් කොහමද කියහන්කෝ මේ කකුලෙන් අදිනකොට වැඩක් කරන්නේ. හරි බම් මම දන්නවද යකෝ මෙතන මේ ගඩොල් බාගේ යන මම මොකද්ද ඉච්චෝ කරන්නේ මේ අපේ වැඩේට මේ මැදින් පැන බං. මේක අහපන්කෝ කුමාරයෝ. උඹලා නිකම් බම් මේ මම මේ යමින් එමින් ගම කෙහෙල් ඉතින් උඹලා හරියන්න පුළුවන් නේ බං උඹට. මම දන්නවද මේ ගඩොල් බාග උත්සගෙන උඹලා විකාර කරනවා කියලා. ඕන් ඔය වගේ දවසක් අහපන්. ඔබ දන්නවද අර කවුද නම? පැටියා. ඔව්. ඈ? ඔව්. ආන් ඌත් ඔන්න ඔය මොකද්ද? පාරඩයිස්ද පැටස්ද පොඩස්සන්ද මොකක්ද එකක් කොන්නවල. ඔව් ඈ? ඔව්. අහපන්කෝ. ප්‍රොඩක්ෂන් එක. ආන්නේ මේක මොක පල්ලේ කඩේ ගාව. හරි, ඉතින් එතන කතා වුනේ. මම ඔය යමින් එමින් ඔබ දන්නවනේ මගේ හැටි. ඔව් දන්න මොද්දටම දන්න ඔයා ගැන. ඒ මොකද්ද මේ කට ආවුනා කට්ටිය වයර් ගොඩක්ද වයරලල්ද වයිර්. අන්න හරි. ආන් ඒව එක වෙලාලු ඒ channel එකේ. හරිද? ඌවා බම් මේවා උනාට ඈ මේ අපේ රස්තාවල් වගේ ඌ හරියනේව නෙමෙයි. කොල්ලා. බම් මේ විකාර කරනවා මෙතන මේ දැවැන්ත අයිය අතරේ පොරක් ගෙනහල් තියාගෙන. ඌවා හරියන්නේ නැහැ. යවාපන් ඌවා. කිච්චෝ ඇයි බම් මේ මිනිස්සු ගේමක් ගහන්න හදද්දී උඹනි තමයිකෝ අපි අර මං කියන්නේ කාපා. මේ මිනිස්සු ගේමක් ගහන්න හදන දැන් බලන්න ඒ ළමයි කොච්චර හොඳ වැඩද කරන්නේ. කට්ටියත් එක්ක සෙට් වෙලා. ගේමක් ගහන්න හදන්නේ ඒ ගාව කියන්නේ. බම් පලයන් හිටවන්න. ආන් බලාපන් දැන් උඹලා උතන තෙමි නලියන්න වෙන්නේ ආන් අර වැස්සාන් අර. ඕන කතා කරන්න එපා හිච්චෝ. පාන් පෙත්තක් නිකන් කියලා නිකන් මේ මම යනවා කතා කියන්න යන්න. එපා. අපි ගියා. කූහක කතා කියනතු පලයන් යන්න.
අද ගන්න ඉතින් අර මම ඉතින් ගල් කැලක් කරන්න තමයි ඕනේ බලක් බෑලා. ඉහිලා ආවා ඉතින් බලන්න. ඔව් ඔව් හරි. ළම. වරෙල් අරෙල්. මේ මුට්ටියේ මාරේ. ලාඩෑනි බංකෝ ඉතින් හරි වෙලාවට ආවේ. අයින් එපා බොලේ ඉන්න මෙහෙ ඉඳන් ඉතින් හස්තිරව මම ඕගුලා. මේ මොකද මුන් සෙට් එකම ජිනාගේ වාඩියේ කෑන් ටිකකුත් තියනවා යකෝ. කසිප්පුලා ඉන්නයක් වද්ද? යවසත් ඔහොම කන්නන් තිබ්බේ නෑ. යන්න ඕනි පොලිසිය පැත්තට. යකෝ මේ එහෙම මේ කසිප්පු බොන්න මේ මට කතා කරන්න බෑ මාත් යනවනේ කසිප්පු ඩිංගක් බොන්න එහෙම. ඔය දුවන්නේ. මේ මම හිච්චා මේ මම මේ හදිස්සි දුවගෙන ආවේ පොලිසියට යන ගමන් ඔත්තුවක් දෙන්න ආයේ හදිස්සි ඔත්තුවක්. කියන ඉතින් බලන්න. මේ දැම්ම යන්ස අල්ල ගන්න පුළුවන් හැබැයි. අහවල් එක අල්ලන්නද? නෑ මේ අපේ මේ මෙතන වාඩියක් තියෙනවා. කිව්වට දන්නේ නැතුව ඇති සර්ලා. කොතනද තියෙන්නේ? මේ කුඹුර වෙලේ වාඩිය තියෙනවා. ඒකේ පොටි කසිප්පු ලයින්නක් යනවා. දැම්ම ගියෝ ඇල්ලුවේ කසිප්පු ලයින්නක් යනවා මම බලන්න ඒ තමසේ ඇත්තනේ කියන්නේ. ඔව් ඕස මම මේ බලාගෙන ඉඳලා තමසේගේ නම හිච්චා කිව්වනේ. උස මම හිච්ච ගම. අර කඩන් 4-5ක් මාට්ටුනේ තමසේගේ නේද? මේ නෝ. හදන්න මුත කන්න? අයි මතක නේ? හරි යන්කෝ අපිස යන්කෝ. මේක බලාගෙන එන්න කියලා. බන් සාජන් කාගේ. සාජන් මහත්තයා විමලවැනි ඒ වරේ ඒ අරු පතල ඇවිලා. නේද කාලේ සොප්පල් වෙන්නේ. වෙලදි කාලේ සොප්පල් වෙන්නේ. ඒ බීලා වරේ මරන් ඔයතේ මල සිරි අනේ මන්ද හරි ෆ්‍රෙන්ඩ් මොහොනව තින්නකො මේ දැන් මං යන්න හරිද මං ගිහිල්ලා උන්ව කතාවට අල්ල ගන්නවා යන්න දෙන්නේ නැතුව මං ගානට වැඩි ගන්න තර්ලා ආපු ගමන් පැනලා අල්ලලා තියෙන්නේ එහෙනම් මං යනවා යකා කාලා මුටපුට ගන්නකො උදේ පාන්දර දෙයියන්ගේ පිටින් ගල් කැලක් ගනන්න බාබුන්නේ වට්ටි ගන්න ඕනද? කොහෙද මේ යන්නේ බල කට්ටිය අත්ති ලව්ලි බලන්නකෝ මොනට ආවේ කතා කතාව කරන්නේ මොනවා කතා කරන්නද බා? කොහෙද යන්නේ නැද පිච්චා ඕ කොහෙද යන්නේ ආවේ නැත්තේ ආරමයි නේද දැන්? දන්නවනේ ඉතින් වැඩ කරන්නද මොන වැඩද මං අපි යන්නම්. කොහෙද යන්නේ නැද දැන් මේ හැපැතර පොඩ්ඩක් නෑ නෑ මොකෝ පහක් කතා කරන්නේ එහෙම යන්න ඕනේ නෑ ඉතින් අපි කතා කරමු ආවන උදේ කොහොමද දැන් විජ්ජිකට කලින් මෙතන බෝලි වගේක් තිබ්බනේ මම ඒ කුකුරගෙන ආව බෙහෙත්. බෝලි ටික අරගෙන බලන්න ඇයි උඹ එහා පැත්තේ තිබ්බේ ඔන්න හැපැත්තේ තිබ්බ බා. බුදුම උන්ට කියන්නේ උඹ බරයි මොනවද මම මේ බර කුඹුරට ගහන්න බා මේ පාර ගොයව හාත්තක නෙමෙයි. වීලෝල්. මේ ගොයමට ගහන්න මේ පාර උඹ තියාගමුකෝ ඉතින් ඇයි ඉතින්? ඒ යම් කුරුළු පැත්තේ කට්ටියට ඉන්න පාර මෙතනින් ගියාම ඉච්ච උඹ කොහෙද යන්නේ බා කනවා බා මෙන්න. පොඩ්ඩක් ඒ කනවා කොහොමද ගෝල් ටික දැක්කේ? හරි බං ඒ කඩේ ගමන් දුවනකම් ඔබට වැඩක් නැහැ නේක මොකේද නැද්ද බං ඉච්ච අවුරුද්දට මොකක් කරන්නේ ආ කරන්න බල බෝරු ගහිල්ල තමයි මෙලක් කන්නේ නේද? වලට එන එකේ කාලා මම මේ අපි යන්න බාගුනේ.
දාලා දාලා යන්නේ අපිට. මේක එකක් දුන්නා ඉන්නෝ. ඇවිල්ලාකෝ. එකක් දුවන්නේ. බය වෙන්න බෑ වැරද්දක් කරේ. එමුනේ බලන්න මේ ආවට. වැඩේ ඔක්කොම. ආඩලෙන් නැහැ. මොනවද මේකද? බලන්නද? මොනවද මේකද? ආල් බලන්න. කිස්බට ගන්නවා බේස්. මේ මොනවද? කුරුල්ලට ගන්න නා බේත්. බලන්නද? හා හරි හරි. තියනවද? සර් එම්මකො මෙහෙ නෑ නැද්ද මොනවද? මේක ඉතින් තියන්නේ කට්ටි ගන්න ආවට වෙච්ච දාලා. ඔය දියන්. හරි හරි. අර වෙච්ච දාලා. කොහොමද උඹ කිව්වේ මේ කසිප්පු දෙනවා කියලා? විය තියෙන්නේ. අවුඩක් බලන්න මට පිටට. අනා. බලන්න තමයි පංකල විද්‍රාජ් බං සච්ච දාලා හොඳට බලන්න. බූරි ටික ගෙනාව කියලා දෙන්න. නමුත් දැන් කිව්වනේ අපි තාත්තට පාන කසිප්පු දෙනවා කියලා මෙතන. කො? මොකවත් ඔච්චර බැලුවා ඔච්චර තමයි සර් ඇති රෙද්දක් නෑ මේකේ ඉතින් මූ කිව්වේ විමර්ශනේ තියනවා ඉතින් කියලා. බොරු කියලා තියෙන්නේ ඉච්චෝ අය මිනිස්සුන්ට මෙහෙම කරන්නේ ඉච්චෝ. පිට වන්දන්නේ මල. පොඩ දාම්. බයිදා. සර් වාඩිනු කොල්ල පුඩු වෙයි. බයි නෑ නෑ බයි. වාලින් තියා. බදුවන්නේ. බයි බයි. හරි. ඉන්න අපිට. අපි ආ ඉඳ ගන්නව. ඒ ඉච්චෝ වෙන්න ඉච්චෝ. ආදේයන්. අර සර්ලා සර් හොයලා බලලා සර් එන්න අපි මේ සල්ලි කියක් වන්න තියෙන මේ කුඹුරු වැඩක් කරගෙන පරලක් කපාගෙන ජීවත් වෙන්න සර් අවුරුද්දට මුකුත් කරගන්න දෙන්නේ තියෙන. ඇයි සර් අපිට ඕම කරන්නේ සර්ලා? ඒක තමයි තම්සේ වෙලා තම්සේ ගන්න. අපි ආරය රෙස් කරමු. කලං කේස් එකට මට්ටු කරමු අන්න. මිනිස්සුන්ට කරන්නේ නෑ මේ බලුවා මොකද දුවයි? එනවා. මොකද දුවයි අල්ලපන්. මාවම ඇයිද හැමදාම යවන්නේ? ඔකේ. ඔකේ. බන්ද. ඒ බං ඒ අපේ අක්කා තියන වරෙල්ලා තියනවා අරෙන්කෝ. ආය වාඩි නැත්තේ. ඕක හිතන්න ඕනේ නැහැ. අපි යනවා කරගෙන යා යා යම්මසු. යන්න.